පිල්ලම් විලාලිය මේ ඉන්නේ. අපි තනිය ඇත්ත තමයි. ඉතින් මේ මාසෙට හදවල් දෙකක් පායන. ලංකාවේ පෙන්නන්න. ඊළඟ ගාවා. නේද මේ මොකද කරන්නේ මොකද කරන්නේ මූණ තලන්න ගාවෙල මූණ පෙන්නන්නේ ඔය තියෙන්නේ. බංකල් යනවා. ඉවන ගෝල් එක. ඔව් බංකල් යනවා. ඉවන ගෝල් එක මම දෙන්නම් ඔබට. කැස්ටා නකරේ ඒ මූලාගෙන මම ලැජ්ජයි ලංකාවේ පෙන්නන්න. ඊළඟ ගාවා. ගාවා විලා. අම්මා බාල් 200. ආ 200. එන්න මල් ටිකක් ගමු. ඉගෝ වර්ගා. නම්බපුවා. එද්දි සරප්පුති දාඩියේ උඩ නාගන්න ඉලිදේ. පොඩ්ඩක් මාගෙන යන්න. ඉලිදේ නාගන්න දාඩියේ පාරක් පායනවාද මේ පොසොන් නැති පොසොන් කියන්නේ පොසොන් අදි පොසොන් ඒක දාලා තින්නේ ඒකයි. ඉතින් මේ මාසෙට හදවල් දෙකක් පායන. නෑ අරක පායන්නේ නෑ නේ හොඳ පායන්නේ නෑ නේ මම දන්නේ අද හිරු එකේ කිව්වා මේ පූර්ණික අන්දයා දෙපාරක් පායනවා එකයි අදිපොසොන් එකක් ඇවිල්ලා තියෙන කියලා මේ මාසේ. දෙකක් තියෙනවා ඒ කියන්නේ දෙකක් තියෙනවා. වෙසක් දවසේ ඒ කියන්නේ අරකට වෙසක් ඉන්න තමයි මේ ඒකට අරක හරිනම් පොසෝ. ඔව් අරක හරන පොසෝ. තිය. මං එකයි කියන්නේ හරි ප්‍රශ්නයක් ඒක. හැබැයි මාසෙට පොයවල් දෙකක් තියෙනවා වටිය. නිවාඩුවක් නිවාඩු දෙක. නෑ මම කියන්නේ පොයේ බව දෙන්නේ අද සිද්ධාර්ථනේ මේ කොහෙන්ද හිට වගේ නෙමෙයි එන අන්න එහෙම හොඳ ඒවා ඉතින් පොයක් කියනකන් නැහැ හිට මම ගෙදර තමයි මෙතන තමයි. එහෙම කරන්න දෙනවා නට දෙනවා හරි. මේ බෙල්ලන් ගිහලා අලිය පෙන්නන්නද කියලා පෙන්නන්න මේ වෙන විදිහට බෝ පේනවා මේ ඔයගොල්ල. පිල්ලම් විලාලිය මේ ඉන්නේ. අපි තනිය ඇත්ත තමයි මේ යතා වගේ මේ යතා. අලිය එහා. සංජු. කතා කරා උඹේ නෑද ඒගොල්ලෝ? පේන්නේ නැහැ නේද උට අවුල නෑ. ඉන්න මේ පේන්නේ. ඉන්නේ යාළුවා ඉන්නවා. සංජු ආලෝක කරා. ඉතින් තමයි ඇත්තාති. ලොස්දායි ඉලගි. ඔය දලොස් තමයි. මහීසාසා දිනීසා. බල්ලෙක් දැක්කම මතක් වෙනවා ලොකෝ. පන්සලේ ඉන්න බල්ලෙක් දැක්කම. නරුවා අතල්ලා දෙන්න ඒ කොහොමද ඒක වෙලා තියෙන්නේ මිනිස්සු ගහනවා මේ ආම්තුරනේ බල්ලට වදින්නේ ඔක්කොම. අච්චිලට ගලක් කරගන්නේ වගේ. ආච්චිලට ගලක් කව හරි කමන්නේ. මීහරක් කියන්නේ එළ මීහර. ඒක බල්ලට වදිනවා කිව්වා. අපේ ලංකා මිනිස්සු ඊට වඩා බලවත් වෙනවා මම ඒක බුද්ධාගමටම මේක එක වෙලා බුද්ධාගමට රටක් බුද්ධාගමටනේ දැන් බහිතහන් ක්‍රිස්තියානි හිමියක් වගේ කෙනෙක් පිටරට කෙනෙක් දැන් ඇමරිකාවේ එහෙම ප්‍රශ්නයක් උන්නේ නෑනේ. ඉතින් එහෙම ප්‍රශ්නකුත් ඒක බුද්ධාගම රට නෙමෙයි. උත්තර ගණන් ගන්න
ගණන් ගන්න ගණන් නෑ. ගන්න නෑ. ඒක අර අන්තිමට ඒකත් අර බල්ල නිසානේ ප්‍රසිද්ධ. අන්න ඒක මම කියන්නේ. ඉතින් පාප්පාන්තේ ඊට දෙන්න ඒ රටවල පොරකාගෙන මැරිගෙන ගිහින් බම වරන. ඒ පාප්පාන්තේ මලක දෙට්ටක් නෙවෙයි තිබ්බේ. මද? මොකක්ද පිදුණු සාටි දිර වැඩක් කරන්නේ නැහැ. වතුර පිරුවේ නෑ. හරි? ගිලිය කියලා සින්දුව දාන්නේ. උට්ට වටන් ගිලිය තමයි බිව්වා. ඉවරයි කනා. ඒක යපානේ වගේ වාහන දෙන්නේ. පැනලා ඉවරනට පස්සේ ඒ අනුව නෙමෙයි අපි කොහෙද ගත්තයිද? ඉස්සක් ශාලි විතරද? මේක දෙන්න බාරට කොත්තු ඈ. ඇයි මූණ කියන්නේ? ඒ හේතුව? ඉතින් මේකට තව බිත්තර දෙන්න බිත්තර කොත්තුවලු. මං ගෝදි මේක දැන් බාරට කොත්තුව. හරිනේ? කොත්තුවක් විදිහට ගන්න දැන්. ඉතින් මේ කොත්තු ඔක්කොගේ අපි කන්න තා පොඩ කෑලි පොඩි වුණා නම් කොත්තුව. ඕනා තේ කඩලම කොත්තු විදියට ගන්න. ඉතින් කොත්තු තමයි මම ආපල දෙන්න. කඩරයිද අපල කඩර චෙක් කරන්න. මේ කොත්තු ගන්න. කොත්තු ගන්න. ඒක මොකද්ද? කියනවා කොත්තු ගන්න නෑ. එදි කොත්තු ගන්න. ඉතින් කාලේ වල කොත්තුව. මොකද දාඩි ගන්න. කරන එන්න පොඩි වැඩි බං. මූ මේ අතේ වීඩියෝ එකක් දාන්නේ.